හරි. අයිබෝවන්. හයි ශ්‍රේණියේ ළමයින්ගේ පේපර් එක සාකච්ඡා කරන්න හදන්නේ. දවස් දෙකකට කලින් ওই පේපර් එක ඔයගලන්ට ලැබෙන්න සලස්සලා තියෙන්නේ. මේ ඒක පළවෙනි ප්‍රශ්නේ ඉඳන්ම දැන් සාකච්ඡා කරගෙන යන්නයි හදන්නේ. හරි බලමු එහෙනම්. පළවෙනි එක 245යි cm මෙහි දැක්වෙන්නේ දිග ප්‍රමාණය සෙන්ටිමීටර් හා මීටර් වලින් දක්වන්න. බලන්න එහෙනම් පළවෙනි ප්‍රශ්නේම තියෙන ලේසි එකක් 245යි cm. අපි දන්නවා 1 මීටරයක් කියන්නේ සෙන්ටිමීටර් 100ක්. එහෙනම් එකක් කියන්නේ 100ක් නම් 200 ගානක් නෙමෙයි තියෙන්නේ 200ට තියෙන්නේ 2යි නම් 2m. ඊටු ටිකයි cm වෙනනම් උත්තරේ එනවා 2m 45යි cm. මේ ප්‍රශ්නාංක 1. ඊයන් ඉතර ප්‍රශ්නාංක 2. ලේසි ඒවා මේවා. රෝම ඉලක්කම 1 2 කියලා දෙකක් තියෙනවා. පළවෙනි එක 527 ගුණ කිරීම 1000. බලන්න එහෙනම් 527යි 0.3යි. එතකොට එනවා 527000යි. බාට ඊළඟට 6380 බෙදා ගන්න තියෙනවා 10න්. අපි දන්නවා ಗುಣ කරනකොට වෙන්නේ ඒ අදාළ බිංදු ගාන දකුණු පැත්තට එන එක. බෙදනකොට වෙන්නේ අදාළ බිංදු ගාන අයින් වෙන එක. බිංදු එකක් අයින් වෙන්නයි ඕනේ. එතකොට උත්තරේ එනවා කීයක්ද? 638ක්. ඒ තමයි ඒකේ රෝම ඉලක්කම් දෙක. හරි. බාට ප්‍රශ්නාංක 3. බිංදුවත් 10ත් අතර ප්‍රථමක සංඛ්‍යා දෙකක් මෙම රේඛාව මතම. ඔයා ලකුණු කරන්න මම අඳින්න යන්නේ නැහැ. මෙහෙමයි කරන්න. ඔයා සංඛ්‍යා රේඛාව ඇඳලා ලකුණු කරනකොට අදාළ අගයගාවින් මෙහෙම බෝඩයක් ඇඳලා පාඩ කරන්න ඒ ඇති. මම පාඩ කරන්නේ මම අගයන්ට කියනවා. ඔයා දන්නවා ප්‍රථමක සංඛ්‍යාවයි වෙන්න ඕනේ. අපි එක ප්‍රථමක සංඛ්‍යාවක් කියලා පිළිගන්නේ නැහැ. අපිට තියෙන පොඩි ප්‍රථමක සංඛ්‍යාව දෙක. ප්‍රථමක සංඛ්‍යා කියන්නේ ඒ සංඛ්‍යාවෙන් විතරක් එකෙන් කොහොමද බෙදෙනවා? ඒ කියන්නේ එකෙන් සහ එම සංඛ්‍යාවෙන් පමණක් බෙදෙන සංඛ්‍යා. එතකොට දෙක කියන එක හරි, 3 හරි, 5 හරි, 7 හරි. අන්න ඒ හතරෙන් ඔය හතරම ඕනේ. ඒ හතරෙන් කැමති දෙකක් ළඟින් බෝල ඇඳලා පාට වුණා නම් මේ විදිහට ඔයාගේ උත්තරේ හරි. හරි. ප්‍රශ්නාංක 4. බලමු ප්‍රශ්නාංක 4. පහත කෝණවලට ගැළපෙන නම් ඉතින් මේ බලන්න මේක අපි දන්නවා මොකද්ද කියලා. සහ ඊළඟට දෙනවා මේ බලන්න. මෙයා නම් මම දන්නවා ගානට අංශක 90යි L අකුරක්. එහෙනම් අපි මේවට කියනවා මොන කෝණ කියලාද? ඍජු කෝණ කියලා. මේවා ඍජු කෝණ. මේවට අපි කියනවා බලන්න තනි ඉරකට වඩා වැඩි. එහෙනම් අපි ඒවට කියනවා මොන කෝණ කියලාද? පරාවර්ත කෝණ. පරාවර්ත කෝණ. ප්‍රශ්නාංක 5. 18 අඩු ඉතිරි නැතුව පහෙන් බෙදෙන විශාලම සංඛ්‍යාව. අපි දන්නවා 18 අඩු සංඛ්‍යාවයි අපි මේ තෝරන්න හදන්නේ. 18 අඩු සංඛ්‍යාව හිතන්න පහෙන් බෙදෙන්න නම් අග ඉලක්කම එක්ක 5 වෙන්න ඕනේ එක්ක බිඳුව වෙන්න ඕනේ. නම් මට තියෙනවා 999 හරියන්නේ නැහැ අග ඉලක්කම 9යි. 998 හරියන්නේ නැහැ අග ඉලක්කම 8යි. 997 හරියන්නේ නැහැ අග ඉලක්කම 7යි. 996 හරියන්නේ නැහැ. 995 හරි. 995 නම් මෙන්න මට තියෙන ළඟම සංඛ්‍යාව අඩුම 18 අඩු වැඩිම සංඛ්‍යාව 995. යන්න ඉස්සරහට ප්‍රශ්නාංක 6. ප්‍රශ්නාංක 6. කිරි ලීටර් 3.8කින් මිලිලීටර් 100ක පැකට් කීයක් සෑදිය හැකිද? අපි දන්නවා මේ ඔක්කොම ml කරගන්න 3.8 කියන්නේ L ml කරන්න 1000න් ගුණ වෙන්න ඕනේ. 3.8 1000න් ගුණෙට ස්ථාන 3ක් පයින්න ඕනේ. ඒකට ඔක්කොම එනවා 3800යි ml. මෙයා බෙදා ගන්න ඕනේ එකක් 100යි ml වෙච්ච පැකට් වලට. බලමු එහෙනම් ml ට ml බිංදු දෙකට බිංදු දෙකක් කැපුණාම මෙන්න මට උත්තර එනවා. එහෙම පැකට් ඔයාට හදන්න පුළුවන් 38ක්. ප්‍රශ්නාංක 7. පහත සංඛ්‍යාවල පොදු ලක්ෂණ අනුව කාණ්ඩ දෙකකට අපි ඒ තේරීම කියන පාඩමේ ගාන අපි දන්නවා මේක ඔයාට කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන් කොහොමද? ඔත්තේ සංඛ්‍යා ඉරට්ටේ සංඛ්‍යා කිව්වට හරියන්නේ නැහැ. හේතුව මේ ලෝකේ තියෙන ඔක්කොම ඉරට්ටේ සංඛ්‍යා ටික මෙතන නැහැ. එහෙනම් මේ සමූහයේ ඇති කියන වචනේ අනිවාර්යෙන් වෙන අපි කියන්න ඕනේ. හරියට කියනවා නම් මොකද්ද? සමූහයේ ඇති ඔත්තේ සංඛ්‍යා. අපි අනික කියන්න ඕනේ මොකද්ද? සමූහයේ ඇති මොන සංඛ්‍යාවද? ඉරට්ටේ සංඛ්‍යා. අන්න දැන් ඔයාලට වෙන් කර ගන්න ඕනේ අදාළ අවයව ටික ලියන්න කොටුවක් හරි රවුමක් හරි දාලා. මේකේ තියෙන ඔත්තේ සංඛ්‍යා ටික 1 5 7 9 ඉරට්ටේ සංඛ්‍යා ටික අතරින් තෝරලා ලියන්න. අනිවාර්යෙන් සමූහයේ ඇති කියන වචනේ ඕනෙමයි. හරි. ප්‍රශ්නාංක 8. 12 සාධක දෙකක ගුණිතයක් ලෙස ආකාර දෙකකින් ලියන්න. මෙන්න 12 කියන එක ලියන්න ඕනේ ආකාර හැදෙන විදිය
12 කියන්නේ ඔයාලට කියන්නේ එක් වරක් 12. හරිනේ. තව දෙවරක් 6. තව තුන් වරක් 4. ඔය ටිකනේ. ඔය ටිකෙන් කැමති දෙකක් 12 හැදෙන විදිහ දෙකක් කියනවා. තුන් වරක් 4 4 වරක් 3 කියවට කිසි ප්‍රශ්නයක් නැහැ. දෙවරක් 6 6 වරක් 2 කියවට ප්‍රශ්නයක් නැහැ. ඒවා මාරුනාට කමක් නැහැ. කොහොම හරි ගුණ කළාම 12 එන මේ වගේ ආකාර තුනක් නෑ දෙකක් හරි. ප්‍රශ්න අංක 9 මෙහි පාඨ කළ කොටස භාගයක් ලෙස ලියන්න. අපි දන්නවා භාගයක් ලෙස ලියනකොට උඩට දාන්නේ අදාළ අවයව ගාන, යටට දාන්නේ මුළු අවයව ගාන. බලන්න අදාළ අවයව තියෙනවා 3ක්. ඒ කියන්නේ පාඨ කරපුවා 3යි. මුළු ඔක්කොම 10යි කියන්නේ 10න් 3යි. හරි. ප්‍රශ්න අංක 10 මෙන්න අන්තිම ප්‍රශ්නය. ප්‍රශ්න අංක 10 මෙම සුළු කෝණයේ A හා B අකුරු වලින් දැක්වෙන්නේ කුමක්දයි ලියන්න. අපි දන්නවා A කියන්නේ මොකද්ද බලන්න. A කියන්නේ අර ඇඳෙන එකක්. A කියන්නේ බාහුවක්. අපි ඕනම කෝණයක ඒ හැදෙන රේඛා දෙකට කියන්නේ බාහුව. එහෙනම් A කියන්නේ බාහුවක්. B කියන්නේ මොකද්ද? ශීර්ෂයක්. එහෙනම් B කියන්නේ ශීර්ෂය. හරි. බලන්න ඔය තියෙන්නේ පළවෙනි ප්‍රශ්න 10 එකක්වත් නැහැ. එහෙම අමාරුයි කියලා ඒවා. ඔක්කොම තියෙන්නේ අපි දන්න ලේසියෙන් කරගන්න පුළුවන් ප්‍රශ්න. බලන්න ප්‍රශ්න අංක 11. මෙම ස්තැන් වලට ගැලපෙන සංඛ්‍යා ලියන්න. බලන්න පළවෙනි එක 5න් 3 තියෙනවා. ඊළඟ එක යට 10 වෙලා මේ තුල්ලේ භාග ලියා තියෙන්නේ. ඊළඟ එක උඩ 24 වෙලා යට ගාණක් නම් නැත. බලන්න 5 10 වුණේ දෙකෙන් ගුණ වෙලා එහෙමනම් මෙයත් ගුණ වෙන්න ඕනේ දෙකෙන්. 3 වරක් 2 6යි. 6 24 වුණේ 4න් එනම් මෙයත් 4න් 10 වරක් 4 40යි. ඔන්න ස්තැන් දෙකේ උත්තර දෙක හරි. ලේසි. ප්‍රශ්න අංක 12 ඉලක්කම් 4කින් නියුත් දෙකෙන් ඉතිරි නැතුව බෙදෙන 2000ට වැඩි සංඛ්‍යා දෙකක් ලියන්න. ඉතින් 2000ට වැඩි වෙන ඕනම සංඛ්‍යාවක් හරි අග ඉලක්කම එන්නේ මම 2000 ගණන් මොන්නම් ලියනවා 2068. 5000 වැඩි 2000ට වැඩි වෙන 5624. ඔයාලට ඕන සංඛ්‍යාව ලියන්න මේවම ඕනේ නැහැ. ඉලක්කම් 4ක් තියෙන්න ඕනේ. අග ඉලක්කම දෙකෙන් බෙදෙන සංඛ්‍යාවක් බිඳුව හෝ දෙකෙන් බෙදෙන සංඛ්‍යාවක් වෙන්න ඕනේ. 2000ට වැඩි ඕනම ගාණක් හරියනවා අග ඉලක්කම දෙකෙන් බෙදෙනවා නම්. හරි. 13 ඝන කාභයක දාර ගාණ හා ශීර්ෂ ගාණ. අපි දන්නවා ඝන කාභයක් කියන්නේ සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ එකක් නේ. මේකක දාර ගාණ හා ශීර්ෂ ගාණ. ඔයාලට ඉස්සල්ලාම ශීර්ෂ ලේසියෙම කොම් මේ පැත්තේ 4යි මේ පැත්තේ 4යි. එහෙමනම් ඝන කාභයකට ශීර්ෂ අපිට තියෙනවා කීයක්ද? 8ක්. ඊළඟට මගෙන් අහනවා තව දාර. මේ දාර ගන්න ලේසි ක්‍රමයක් තියෙනවා. මොකද්ද? ඕනම බහුවස්ත්‍රයක නෙමෙයි ඝන වස්තුවක දාර ගාන නෙමෙයි මුහුණත් ගානයි ශීර්ෂ ගානටයි වඩා දෙකක් අඩුවෙන් තමයි දාර තියෙන්නේ. මේකේ අපි දන්නවා මුහුණත් 6යි ශීර්ෂ අපි හොයාගත්ත 8යි. 8යි 6යි 14යි. දැන් අනිවාර්යෙන්ම දාර තියෙන්නේ 12යි. 14ට වඩා දෙකක් අඩුවෙන් ඔයා මේක ගණන් කරලා බලන්න. නැත්නම් ඔය පාඩමේ නෝට් වලටත් දිලා දිනවා. ඉතින් පාඩම් කරගන්නට වඩා හොඳ ක්‍රමයක් දැනගන්න එක. ඉතින් ඔන්නම් මේක ගණන් කරලා බලන්න. එහෙම නැත්නම් ක්‍රමයේ දැනගන්න. ශීර්ෂ ගානයි මුහුණත් ගානටයි වඩා දෙකක් අඩුවෙන් තමයි දාර තියෙන්නේ. ප්‍රශ්න අංක 14 බලමු. 3475 ml ලීටර් හා මිලිලීටර් වලින් අපි දන්නවා යා මෙතන තියෙනවා ලීටර් 3යි L 475යි මොනවද ml. 15 බලමු ප්‍රශ්න අංක 15 3.2.5 එකතු වෙන්න ඕනේ දශම විදිය තිබ්බා 6.8යි බිඳුව 5යි බිඳුවයි 5යි 8යි 2යි 10න් බිඳුව දානවා එකක් ඉතුරුයි 10යි. එහෙනම් මෙන්න මගේ උත්තරේ එනවා 10.5යි. C. ප්‍රශ්න අංක 16 බලන්න ගණක රාමුවක දක්වන ගාණක් තියෙන්නේ 24.3.1. බලන්න කූරු 4ක් තිබිය යුතුයි. ඔන්න මගේ කූරු 4 හරි. ඊළඟට අපි මේවා නම් කරගන්න විදිහක් දැනගන්න ඕනේ. කෙලවරේ ඉඳන් ගන්න පුළුවන්. මේක 10 ඒවා මේක 1 ඒවා දශම හිතෙන් පස්සේ තියෙන්නේ මේ 10න් එක මේ 100 ගන්න එක. එහෙනම් මේ 10 ඒවා සාමාන්‍යයි. මේ 1 ඒවා මේ 10න් 1 ඒවා මේ 100න් 1 ඒවා. දැන් අදාළ බෝල ගණන් දා යන්න. පළවෙනි එකේ බෝල 2යි ඊළඟ එකේ බෝල 4යි ඊළඟ එකේ බෝල 3යි ඊළඟ එකේ බෝල 1යි. බෝල පාට වෙන්නත් ඕනේ. ඔයගේ ගෑවිලා ඇඳෙන්නත් ඕනේ එක ගානට. යටින් නම් කරන්න එක හරියට වෙන්න ඕනේ 10 ඒවා 1 ඒවා 10න් 1 ඒවා 100න් 1 ඒවා.
හරි 17. පහත රූපවල පරිමිතිය මේ බලන්න පළවෙනි රූපේ තියෙනවා ඍජුකෝණාශ්‍රයක් ඊළඟට තියෙනවා ත්‍රිකෝණයක්. බලන්න ඍජුකෝණාශ්‍රයක නම් අපි දන්නවා මෙයා කියන්නේ 12යි cm මෙයා කියන්නේ 5යි cm. හරි. ඊළඟට ත්‍රිකෝණේ මෙයා කියන්නේ 10යි cm මෙයත් 10යි cm මෙයා 12යි cm. මෙන්න පරිමිතිය වෙනවා නම් මෙයා 5 නම් අනිවාර්යෙන් මෙයත් 5යි මෙයා 12 නම් මෙයත් 12යි. නම් පරිමිතිය කියන්නේ වටේ දිග 12යි cm එකතු කිරීම 5යි cm එකතු කිරීම 12යි cm එකතු කිරීම 5යි cm ඔක්කොම ටික එකතු කරගන්නයි යෝනික්ෙන් කරන්නේ. 12යි 5යි 17යි 17යි 12යි 29යි 29යි 5යි කීයද වෙන්නේ 34. එහෙනම් උත්තරේ එනවා 34යි cm. ඒ පළවෙනි එකේ පරිමිතිය දෙවෙනි එකත් එහෙමයි. පරිමිතිය කියන්නේ වටේ ටිකේ එකතු වෙනම් මෙන්න පරිමිතිය කියනවා මම 10යි cm එකතු කිරීම 10යි cm එකතු කිරීම 12යි cm ඔක්කොම ටික මේ තුන එකතු කරලා ගන්න. මෙන්න 10යි 10යි 20යි 20යි 12යි කීයද වෙන්නේ 32යි cm. ඉතින් ඒ ප්‍රශ්නාංක 17. 18 පහත් 20ත් අතර ඇති ත්‍රිකෝණ සංඛ්‍යා දෙකක් අපි දැනගන්න ඕනේ. ත්‍රිකෝණ සංඛ්‍යා එන්නේ මෙහෙම මේ පළවෙනි එක 1 දෙවෙනි එක 1 ධන 2 ඊළඟ එක 1 ධන 2 ධන 3 1 ධන 2 ධන 3 ධන 4 ඊළඟ එක 1 ධන 2 ධන 3 ධන 4 ධන 5. ඕක තමයි ලේසි ක්‍රමය. මෙයා 1යි මෙයා 3යි මෙයා 6යි මෙයා 10යි මෙයා 15යි. උන ටිකක් ලියාගත්තා. මම අහන ටිකල මට ඇති වෙයි. 5යි 20යි අතර තියෙන සංඛ්‍යා 1 බෑ 3 බෑ මෙන්න මෙයා හරි 6 හරි 10 හරි 15 හරි 6 හරි 10 හරි 15 හරි මේ තුනම ඕනේ නැහැ. ඔය තුනෙන් කැමති දෙකක් ලියලා තියෙනවා නම් හරි. ඒ ප්‍රශ්නාංක 18. මේවා ලේසි. මෙන්න ප්‍රශ්නාංක 19 බලමු. 6න් 5 අඩු කිරීම 8න් 1 මෙන්න 6න් 5 අඩු කිරීම 8න් 1. එහෙනම් අපිට මුලින්ම තියෙන්නේ පොදු හරයක් ගන්න. ඔය හරයේ තියෙන ලොකු සංඛ්‍යාව 8. 8 වරක් බලන් ගියාම 8 වරක් 1 8යි. 8 6න් බෙදෙන්නේ නැහැ. 8 වරක් 2 16යි 16 6න් බෙදෙන්නේ නැහැ. 8 වරක් 3 24යි. හරි. මම ඔයාගේ පොදු හරය ගන්න වෙන්නේ 24න්. දැන් මේ 8 6 24 උනේ 4න් එහෙමනම් මෙයත් 4න්. උඩ 5 වරක් 4 20යි. මෙතන 8 24 උනේ 3න් එහෙමනම් මෙයත් 3න් 1 වරක් 3 3යි. හරි නේද බලන්න මෙයා 4න් ගුණනා 20යි. හරි. මෙයා 3න් 3යි ගානත් අපේ. හරි එහෙනම් මෙන්න උඩ එනවා 20න් 3ක් 17යි 8 24මයි. එහෙනම් උත්තරේ එනවා 24න් 17යි. අන්තිම ගාන මෙන්න පළවෙනි කොටසේ ප්‍රශ්නාංක 20. පළවෙනි එක තියෙනවා 3407. රෝම ඉලක්කම් දෙක තියෙනවා 2623. අපි දන්නවා 10ට වටේ යනවා නම් බලන්න ඕනේ අග ඉලක්කම. මෙන්න මම බලනවා අග ඉලක්කම. ඒක 5 හරි ඊට වඩා වැඩි නම් මෙහා ටිකක් එකතු වෙනවා. බලපු තැන කොහොමද බිඳුව වෙනවා මෙන්න. 5ට වඩා වැඩි එකක් එකතු වෙන්න ඕනේ 0.1යි. ඒකට 3 4 වෙනසක් නැහැ. මෙහා ඉලක්කම 0.1 වෙනවා. මෙහා 0.1යි. වැටෙවුවාම එනවා 3410ක්. මෙන්න අග ඉලක්කම 3 5ට වඩා අඩුයි එකතු වෙන්නේ නැහැ. 2 6 2 බිඳුවේ නම් උත්තරේ එනවා 2620ක්. ඉතින් ඔය තියෙන්නේ පළවෙනි කොටස. එකක්වත් අමාරුයි කියන જાති නෑ. ඔක්කොම තියෙන්නේ පුළුවන් ඒවා. බලමු දෙවෙනි කොටස. ප්‍රශ්න 5කට විතරයි ලියන්න තියෙන්නේ. ඒකට අපි ඔක්කොම ටික කියනවා දැන්. මෙන්න පළවෙනි එක. පළවෙනි ප්‍රශ්නේ. පහත රූපය ඇසුරෙන් පිළිතුරු සපයන්න. හරි බලමු මෙන්න මුලින්ම අහනවා. ඒකක භාග දෙකක් ලියන්න. අපි දන්නවා ඒකක භාග කියන්නේ උඩ ඒ කියන්නේ ලවය එක උන භාග. එහෙම ඒවා තියෙනවද? 5න් එක තියෙනවා 9න් එක තියෙනවා. මෙන්න එකක් 5න් එක අනික 9න් එක. රෝම ඉලක්කම් 2. මෙන්න රෝම ඉලක්කම් 2
ඉතිරි නැතුව පහෙන් බෙදෙන සංඛ්‍යා දෙකක් මට පේන්නේ සංඛ්‍යා දෙකක් නෑ මෙතන එක පොඩ්ඩක් තියෙනවා එකයි තියෙන්නේ. නම් ඒක විතරක් ලියන්න කමක් නෑ. එතන තියෙන 25 විතරයි. පහෙන් බෙදෙන සංඛ්‍යාවකට උතන තියෙන්නේ. රෝම ඉලක්කම් 3. හරය 7 වන නියම භාග දෙකක්. නියම භාග කියන්නේ උඩ සංඛ්‍යාව අඩු වෙන්න ඕනේ. 7 යට තියෙන්න ඕනේ. යට 7 තියෙන දේවල් දෙකක් තියෙනවා. කීයද? 7න් 4 සහ 7න් 5 මාරුනාට කමක් නෑ. 7න් 4 සහ 7න් 5. රෝම ඉලක්කම් 4. ප්‍රථමක සංඛ්‍යා දෙකක් ලියන්න. ප්‍රථමක සංඛ්‍යා කියන්නේ එම සංඛ්‍යාවෙන් සහ එකෙන් විතරක් බෙදෙන. බලන්න එහෙම ඒවා දෙක තියෙනවා, තුන තියෙනවා, 17 13. ගොඩක් තියෙනවා. දෙක විදින්නේ දෙකෙන් විතරයි එකෙන් කොහොමද බෙදෙනවන්නේ? තුන තියෙනවා. 13 බෙදෙන්නේ 13න්, 17 බෙදෙන්නේ 17න්. හරි. ඔය ටික ඔක්කොම ඕනේ. ඔය හතරෙන් කැමති දෙකක් ලියා දෙනවා නම් ඔයාගේ උත්තරේ හරි. ප්‍රශ්නාංක 5. ත්‍රිකෝණ සංඛ්‍යා දෙකක්. දැන් අපි අර කියමු පළවෙනි එක 1, දෙවෙනි එක 1 ධන 2 3, ඊළඟ එක 1 ධන 2 ධන 3 6. ඒවා තියෙනවා මේ 3යි 6යි දෙකම තියෙනවා. ඔය තියෙන ත්‍රිකෝණ සංඛ්‍යා දෙක 3යි 6යි. අන්තිම එක රෝම ඉලක්කම් 6. සම චතුරස්‍ර සංඛ්‍යා දෙකක් ලියන්න. අපි දන්නවා ඒ කියන්නේ එක් වරක් එක 1, දෙවරක් 2 4 නෑනේ මේකේ, තුන් වරක් 3 9 නෑ. 4 වරක් අතර 16 නෑ මෙන්න තියෙනවා. 5 වරක් 5 25 තියෙනවා. 6 වරක් 6 30යි. ඔන්න ඉතින් මගේ උත්තර. ඔච්චරයි. බලන්න ක්‍රම මොකෝත් නෑ. පළවෙනි ප්‍රශ්නේ නිකම්ම ඔය විදිහට ඉවර වෙනවා හැමෝටම. ගොඩක් ලේසි. යම් ප්‍රශ්නාංක 2. ඉස්සල්ලාම මේකේ රෝම ඉලක්කම් 1 බලමු. මෙම පතරම යොදාගෙන සෑදිය හැකි ඝන වස්තුව. බලන්න ත්‍රිකෝණාකාර මුහුණත් හතරක්මයි තියෙන්නේ. ඉතින් අපි දන්නවා මොකද්ද ඝන වස්තුව කියලා. චතුස්තලය. රෝම ඉලක්කම් 2. ඉහත ඝන වස්තුවේ දාර ගාන හා ශීර්ෂ ගාන. ශීර්ෂ නම් හිතුව හැකි. යට ත්‍රිකෝණ තුන උඩ 1යි 4යි. මෙන්න ශීර්ෂ 4යි. අර දැන් අර කලින් කිව්ව ක්‍රමයට යන්නකො. දාර ගාන ගන්න ගණන් කරන්නේ නැතුව මම දන්නවා ශීර්ෂ 4යි කොහොමත් මුහුණතුත් 4යි 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 8 ඊට වඩා දෙකක් අඩුයි. 8න් දෙයක් ගියාම එහෙනම් දාර තියෙන්න ඕනේ 6යි. ගණන් කරලා බැලුවත් යට 3යි අර උඩ ත්‍රිකෝණ තුනේ දාර 3යි 6 එනවා. රෝම ඉලක්කම් 3. ගණකයක මුහුණත් වල හැඩය කුමක්ද? එහි ශීර්ෂ ගාන. ගණකයක කියන්නේ පාද ඔක්කොම සමානයි, මුහුණත් ඔක්කොම සමානයි. නම් මුහුණතගේ හැඩය එන්නේ සම චතුරස්‍රයක්. ශීර්ෂයන් අපි දන්නවා ඝනකාපි ගානමයි. උඩ 4යි යට 4යි. ශීර්ෂ ඔක්කොම තියෙනවා 8ක්. රෝම ඉලක්කම් 4. LML සුළු කිරීමක් ලේසි එකක්. ඒ ගණවටත් වඩා මෙන්න LML සුළු කිරීම 4යි L 600යි ml තියෙනවා. අඩු වෙන්න ඕනේ 2යි L 740යි ml ප්‍රමාණයක්. කෙලවරෙන් පටන් ගන්න. බිඳුවෙන් බිඳුවක් බිඳුවයි එකක් ගත්තාම 10න් 4ක් 6යි. මෙතන දැන් 5 5න් 7ක් බෑ එකක් ගත්තාම 15න් 7ක් 8යි. එතන 3 3න් 2ක් 1යි. නම් මෙන්න මගේ උත්තරේ එනවා 1යි L 860යි ml. හරි නේද? බිඳුවෙන් බිඳුවක් බිඳුවයි 10න් 4ක් 6යි. හරි. මෙතන දැන් තියෙන්නේ 5 එකක් ගත්තාම 15න් 7ක් 8යි. හරි 1යි. රෝම ඉලක්කම් 5. මෙන්න දශම සුළු කිරීමක් තියෙද්දි 100 කියන්නේ 100 බිඳුවයි බිඳුව තමයි. ඊළඟට මම කිව්වා අඩු කරන එක දශම තිත එක කෙලින් තිබිය යුතුයි. එතකොට මෙයා 6යි 7 67. මෙයා 25. දැන් සුළු කරගන්න. කෙලවරේ ඉඳන් ගත්ත මෙයා 10යි. 10න් 7ක් 3යි. මෙයා 9යි. ඇයි මෙතන 10 වෙන්නේ? මේ කෙලවරෙන් මෙහි ඉඳන් ගත්තාම මෙයා විතරයි 10. අනික හැමතැනම දැන් තියෙන්නේ 9. 9න් 6ක් 3යි. හරි මෙතනත් 9යි. 9න් 5ක් 4යි. ඒකත් හරි. මෙතනත් 9යි. 9න් 2ක් හරි. නම් මෙන්න උත්තරය ආවා 77.33යි. රෝම ඉලක්කම් 6. මෙන්න දෙවෙනි එකේ රෝම ඉලක්කම් 6 බලමු. තියෙනවා සංඛ්‍යා දෙකක්. 0.45 කියලා එකක්. හිස්තැනක් අනික තියෙනවා 0.007යි 8. බලන්න අපි ඉස්සල්ලාම බලන්න පූර්ණ සංඛ්‍යාවේ දශම විතර මෙහෙම බිඳුවට බිඳුව බෑ අපිට තීරණයක් ගන්න බෑ කවුද ලොකු කියලා. ඊළඟට මම යනවා පළමු දශම ස්ථානෙට. මෙන්න පළමු දශම ස්ථානේ මෙයාගේ 4යි මෙයාගේ බිඳුවයි. අන්න
බිඳුවද ලොකු හතර ලොකු. එහෙනම් මෙන්න විශාල වෙන්නේ මෙයා, කට ඇරෙන්නේ මෙයාට. හොඳට මතක තියාගන්න මේ ඉලක්කම් ගාන වැඩි වුණා කියලා දශමේ ලොකු වෙන්නේ වෙන්නේ. අපි බලන්න ඕනේ මුලින්ම පූර්ණ සංඛ්‍යා බැලුවා හරි හරියන්නේ ඊළඟට පළමු දශම ස්ථානේ බලන්න. එහෙම බලලා තියෙන එක කරන්නේ නැතුව ඉලක්කම් සංඛ්‍යාව වෙනාට එහෙම උත්තර අරගෙන හරියන්නේ නැහැ. එහෙනම් කට ඇරෙන්න ඕනේ 0.45 පැත්තට. ඉතින් ඒ තියෙන්නේ ප්‍රශ්නාංක 2. බලමු ප්‍රශ්නාංක 3. ඒකේ රෝම ඉලක්කම් 1. පළවෙනි එක සුළු කර ලැබෙන පිළිතුර වචන සුළු කරලා ඉන්න වෙනවා. නම් මම සුළු කරලා බලනවා 49787ට එකතු වෙන්න ඕනේ 5673ක්. බලමු එකතු කරලා 7යි 3යි 10න් බිඳුව දානවා එකක් විතරයි. 16න් 6 දානවා එකක් විතරයි. 13යි 1යි 14න් 4 දානවා එකක් විතරයි. 15න් 5 දානවා එකක් විතරයි. 5යි. එහෙනම් මෙන්න උත්තරේ එනවා. දැන් සුළු කර පිළිතුර ලියන්න. මෙයා එක මෙයා 10. එහෙනම් මේක වචනයෙන් ලියන්නත් ඕනේ. කීයද? 55000 කියලායි පටන් ගන්නේ. 55000 460 55460 ලේසි. රෝම ඉලක්කම් 2 බලමු. රෝම ඉලක්කම් 2 3 බිලියන 34 මිලියන 58653. මම කියලා තියෙන්නේ මේවා මුලින්ම ඔය කියන ගානයක් 3 බිලියන 3 ලියලා පටන් ගන්න මේ. ඔන්න 3 ලිව්වා. මෙහා බිලියන වලින් පස්සේ අනිවාර්යෙන් තියෙන්න ඕනේ මිලියන කලාපයක්, දහස් කලාපයක් සහ ඒකක කලාපයක්. ඒ වගේම මේ හැම කලාපයකම ඉලක්කම් 3 ගානේ තියෙන්න ඕනේ. අන්න ඒක හිතනවා නම් වරදින්නේ 34. එහෙනම් නිකම්ම 34 ලියන්නේ ලියන්නේ 0.34. ඔන්න හරි. 34 මිලියන. හරි. 58000 නිකම්ම 58 ලියන්නේ 0.58. හරි. 58653. මෙන්න එහෙනම් 653. ඉතින් ඕක දැනගන්න අනිවාර්යෙන් මොකද්ද? අර මුලින්ම බිලියන 3 බිලියන ඒක ලියලා මම පටන් ගත්තේ. ඊට පස්සේ බිලියන වලට පස්සේ අනිවාර්යෙන් මිලියන තිබිය යුතුයි, අනිවාර්යෙන් දහස් තිබිය යුතුයි, අනිවාර්යෙන් ඒකක තිබිය යුතුයි. ඒ වගේම ඉලක්කම් 3 සම්පූර්ණ විය යුතුයි. රෝම ඉලක්කම් 3 බලමු. 5න් 4ට තුල්. ඔයාලට කැමති ඕන තරම් තුල්ලේ භාග ලියන්න පුළුවන්. තුල්ලේ භාග කියන්නේ හරයයි ලවයයි දෙකම එකම ගානකින් ගුණ කරලා ලියන ඒවා. මෙන්න බෙදලා පුළුවන්. මේ දෙක බෙදෙන්නේ නැහැ. දෙකෙන් ගුණ කළොත් 10න් 8යි. 4න් ගුණ කළොත් 20න් 16යි. මම 10න් ගුණ කළොත් 5 වරක් 10 50යි. උඩ 4 වරක් 10 40යි. ඕ වගේ ඕන තරම් ඒවා ඔයාලට ලියන්න පුළුවන්. රෝම ඉලක්කම් 4 පරිමිතිය මෙතන මම දන්නා. රෝම ඉලක්කම් 4 මේ 3 නෙමෙයි. 4 පරිමිතිය 60යි cm වන සම චතුරස්‍රයක පැත්තක දිග. අපි දන්නවා සම චතුරස්‍රයක් කියන්නේ කොටුවක් නේ. කොටුවේ පැති 4ම තමයි ඔය 60. එකක් හොයන්නම් මෙයා 4ෙන් බෙදෙන්නේ. නම් පැත්තක දිග සමානයි. 60යි cm බෙදෙන්න ඕනේ 4ෙන්. කීයයි cmද වෙන්නේ? 15යි cm. රෝම ඉලක්කම් 5 මොකද තියෙන්නේ? 8759 බෙදීම 100. ඉතින් 100ෙන් බෙදනවා කියන්නේ ඇත්තටම මේ ස්ථාන දෙකක් අයින් එක. මේ තියෙන්නේ එහෙම පැන්නාම මේ ඉන්නේ ලබ්ධිය, මේ ඉන්නේ ශේෂය. එහෙනම් ඔයාලට කිව්ව හැකි ලබ්ධිය කියන්නේ මුල් දෙක. එහෙනම් ලබ්ධිය කියන්නේ 87යි, ශේෂය කියන්නේ 59. එහෙනම් ලබ්ධිය 87යි, ශේෂය. ඔය මතක තියාගන්න 1000න් 100න් 10න් බෙදනකොට ඒ බිංදු දෙක නම් ස්ථාන දෙකක් පයි. එතකොට මෙයා තමයි උත්තරේ. අනිත් පැත්තට වෙන වෙන දේ තමයි ශේෂය. අන්තිම එකේ රෝම ඉලක්කම් 6 මම මෙතනින් හදන්නම්. ඒකේ රෝම ඉලක්කම් 6 බලන්න. මිලිලීටර් 7824 ලීටර් හා මිලිලීටර් වලින් දක්වන්නේ. අපි දන්නවා 1 මිලිලීටර් ලීටරයක් කියන්නේ මිලිලීටර් 1000ක්. එහෙනම් මෙතන 7000 කියන්නේ 7යි L 824යි මොනවද? ml. එහෙනම් උත්තරේ එනවා 7යි L 824යි ml. හරි. ඒ ප්‍රශ්නාංක 3. මෙන්න ප්‍රශ්නාංක 4. ලේසි එකක් ඒකත් බලමු ප්‍රශ්නාංක 4. මෙතන හැදුවේ ඇයි? ගණකයක් සෑදීමට
ඉහත රූප වලින් යොදාගත හැකි ඝනකයකට ගන්න පුළුවන් ඍජු කෝණාශ්‍ර හා සමතුලාශ්‍ර විතරයි. එහෙනම් A හා C A ගත්ත හැකි. ඒ වගේම C ගන්න පුළුවන්. හරි. බලමු රෝම ඉලක්කම් 2. C රූපය පමණක් යොදාගෙන සෑදිය හැකි. C කියන්නේ ත්‍රිකෝණේ කලින් ප්‍රශ්නෙත් හම්බුණා. C ත්‍රිකෝණ විතරක් අරගෙන හදන්න පුළුවන් බහුවස්ත්‍රය. මොකද්ද? බහුවස්ත්‍රය නෙමෙයි ඝන වස්තුව චතුස්තලය. රෝම ඉලක්කම් 3. බලමු B රූපය පමණක් යොදාගෙන සෑදිය හැකි. B කියන්නේ මේ ප්‍රශ්න දෙක මාරුණා. රෝම ඉලක්කම් 2 යහන්නේ C රූපේ. C කියන්නේ ත්‍රිකෝණ නෙවෙයි. C කියන්නේ කොටුව. කොටුව විතරක් සමතුලිත විතරක් යොදාගෙන ගන්න පුළුවන් ඝනකය. CB අපිට ඉස්සෙල්ලා මාරුණා. දැන් රෝම ඉලක්කම් 3 යහන්නේ B රූපේ පමණක්. B කියන්නේ ත්‍රිකෝණය. ත්‍රිකෝණේ විතරක් අරගෙන හදන්න පුළුවන් චතුස්තලය. රෝම ඉලක්කම් 4 ට්‍රැපීසියමක් දැක්වෙන රූපය. ට්‍රැපීසියම දැක්වෙන්නේ ඉතින් ට්‍රැපීසියමක් කියන්නේ එක සම්මුඛ පාද යුගලයක් විතරයි සමාන්තයෙන් එහෙම රූපයක් තියෙනවා. එහෙනම් D රූපය. රෝම ඉලක්කම් 5 සමාන්තර ආශ්‍රයක් දැක්වෙන රූපය. සමාන්තර ආශ්‍රයක් තියෙනවා. මොකද්ද රූපය? E රූපය. ප්‍රශ්නාංක 6 අන්තිම එක. ඒ රූපයේ පරිමිතිය මෙන්න අහන්න. ඒ රූපේ ඔයා මෙයා 10 නම් මෙයත් 10යි මෙයා 6 නම් මෙයත් 6යි තමයි. හැබැයි ඔයාට පරිමිතියට දාන්න බෑ. ඔයා දන්නේ නැහැ මේ 10 කියන්නේ cmද mද මොනවද කියලා දන්නේ නැහැ. ඒ හින්දා ඒකකයක් දාන්න බෑ. එහෙනම් මෙන්න පරිමිතිය මම කියනවා 10 එකතු කිරීම 6 එකතු කිරීම 10 එකතු කිරීම 6 එකතු කළාම 32යි. cm දාලා නම් කපලා දාන්න. එහෙම නැත්නම් හරිම උත්තරේ ඒකක කියලා ඉස්සරහෙන් සිංහලෙන් ලියන්න ඕනේ. එහෙම නැත්නම් ඒකක නැතුව 32 දාන්න ඕනේ. cm දෙන්න එක අපිට දාන්න බැයිද? එහෙම ඒකක දාන්න නැති ඒවා තමයි අපි ඉස්සරහට ඒකක කියලා ලියන්නේ. ඒ ප්‍රශ්නාංක 4යි. ප්‍රශ්න 4ම බෝඩ් එකේ තියෙනවා. දැන් උඩ දෙක මකන්න හදන්නේ. අඩුපාඩු දැන් හදාගෙන ඇති. බලමු ප්‍රශ්නාංක 5. A B C D වලින් දැක්වෙන දිශා මෙන්න. ප්‍රශ්නාංක 5. N A B C D. කොහොමද තියෙනවා? මෙන්න රෝම ඉලක්කම් 1 මගෙන් අහන්නේ මොකද්ද? A B C D වලින් දැක්වෙන දිශා මෙන්න උපාලි. මෙහා ඊළඟ A කියන්නේ A කියන්නේ ඊසාන. ඊළඟ මෙහා B කියන්නේ නැවෙන්නේ A කියන්නේ නැගෙනහිර. පැත්තක ලියන්නේ මේක ලියන්න ඕනේ. මම මේකම ලිව්වට C කියන්නේ නැවෙන් ගිහින් ඊළඟ C කියන්නේ ගිනි කොන. D කියන්නේ ගිහින් ධම්මිනිද. D කියන්නේ විත දිශාව. ඔන්න රෝම ඉලක්කම් 1. ඍජු කෝණයක් ලැබෙනද ඔයා දැනගන්න මේ රූපේ ඕනම දිශා මේ කෑලි දෙකක් ගත්තම ඕනම කෑල්ලක් 45යි කෑලි දෙකක් තමයි යන්නේ. එතකොට NB කියලා ගන්න පුළුවන්. එහෙනම් ඔන්න මම රෝම ඉලක්කම් 2කට උත්තර ගොඩක් තියෙනවා. දිශා දෙකක් විතර දහන්නේ. දෙකක්. එහෙනම් මම කියනවා NB ඔන්න. N හා B. ඕකම ඕනේ A හා C මේ කෑලි දෙකක් එන්නයි. එහෙනම් මම කියනවා A හා C. C හා D. එහෙම ඕන එකක් ගානට අංශක 90ක් වෙනවා නම් අපි ඒ ඍජු කෝණයක් විදියට ඒවා ගන්න පුළුවන්. මහා කෝණයක් ලැබෙන දිශා දෙකක්. එතකොට කෑලි දෙකක් බෑ. කෑලි තුනක් අහු වෙනවා. මම කියනවා n වලින් පටන් ගත්තොත් මෙයා ඕනේ මෙයා ඕනේ මෙයා. එතකොට මහා කෝණේ වෙලා. මම කියනවා n හා c. ඊළඟට මම පටන් ගත්තොත් a වලින් මෙයා ඕනේ මෙයා ඕනේ මෙයා. හැබැයි මෙතන අකුණක් නැති නිසා මට ඒක එහෙම කියන්න බෑ. b වලින් b මෙයා 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 b හා d. ඒ වගේ මේ ඔක්කොම ඕනේ නැහැ. ඔයාලට තියෙන මේ දෙකෙන් කැමති එක උත්තරයක් ලියන්න.
සුළු කෝණයක් ලැබෙන දිශා දෙකක් යන රෝම ඉලක්කම් 4. සුළු කෝණ නම් ලොකු දිගේ වරම් බැමි ළඟම තියෙන දෙකයි n සහ a, a හා b, b හා c. අන්න ඔය ටිකේ එකක් වෙනවා. ඒ කියන්නේ දුරේ වරම් බැන්නේ එක කැලලයි සුළු කෝණයක් n හා a හා b, b හා c. ඒ වගේ ඔයාට ඔය තුනෙන් ඕවවතු ඔය තුනම ඕනේ නැහැ. කැමති එකකුයි ලියන්න ඕනේ. චරයි. රෝම ඉලක්කම් ඒකෙම b වල රෝම ඉලක්කම් එක මොකද තියෙන්නේ 334 ආසන්න 10ට වට යන්න මෙන්න 334 ආසන්න 10ට නම් මම බලන්න ඕනේ අග ඉලක්කම 4 ඒ කියන්නේ 5ට වඩා අඩුයි එහෙමනම් මෙතන වෙනසක් වෙන්නේ නැහැ මෙයා බිඳුව එනකොට උත්තරනවා 3යි බිඳුව බලපු එක විතරක් බිඳුව වෙන එකයි වෙන්නේ රෝම ඉලක්කම් 2 බාණ්ඩ දශම අඩු කිරීමක් තියෙන්නේ 8.0.54 අඩු කිරීම 6.785 කෙලවරේ ඉඳන් පටන් ගන්න. 4න් 5ක් බෑ එකක් ගත්තාම 14න් 5ක් 9යි. මෙතන තියෙන්නේ 4. 4න් 8ක් බෑ මෙතනින් ගන්න වෙන්නේ 14න් 8ක් 6යි. මෙතන දැන් තියෙන්නේ 9 9න් 7ක් 2යි. මෙතන දැන් තියෙන්නේ 7 7න් 6ක් 1යි. එහෙනම් උත්තරේ එනවා 1.2යි 6යි 9යි. ඒ තියෙන්නේ B1. මෙන්න අන්තිම ප්‍රශ්නේ බාහන් ප්‍රශ්නාංක 6 රෝම ඉලක්ක එකමට තියෙනවා 7න් 5 9න් 5 12න් 5 මොකද්ද කියන්නේ මෙම භාග ආරෝහණ ක්‍රමයට ලියන්න අපි දන්නවා ආරෝහණ ක්‍රමය කියන්නේ මේ භාග ටික පොඩි මේකේ ඉඳන් ලොකු එකට හදා ගන්න ඕනේ අපි හරයන් හරි ලවයන් ටික හරි ඔක්කොම සමාන. දැන් මේක බැලුවාම උඩ තියෙන ඉලක්කම් ටික ඔක්කොම ඔයා හිතන්න මෙහෙම පාන්ගෙඩි 5ක් මම 7කට බෙදනවා. මම 5ක් 9කට බෙදනවා. මම 5ක්ම 12කට දෙකට ඔයාට තේරෙනවා. අර අඩුම ප්‍රමාණයක් හම්බෙන්නේ වැඩි ගානකට බෙදුවොත්. එහෙනම් මෙයා තමයි අඩුම භාගය. ඊළඟට මෙයා එහෙනම් යට තියෙන ගාන වැඩි වෙන්න උඩ තියෙන එකම ගාන නම් සමස්ත භාගය අඩු වෙනවා. එහෙනම් ආරෝහණ පිළිවෙලට හදද්දී මට ඉස්සල්ලාම ගන්න පොඩිම භාගي 12න් 5 ඊළඟට 9න් 5 ලොකුම එක විදියට ගන්න වෙන්නේ 7න් 5 ඒ රෝම ඉලක්කම් 1 රෝම ඉලක්කම් 2 මෙන්න මේ භාගයේ සරලම ආකාරයෙන් බලන්න තියෙන්නේ 72න් 20 72න් 20 අපි දන්නවා සරල කරනවායි කියන්නේ උඩයි යටයි පුළුවන් තරම් බෙදන්න පුළුවන් ගානේ බෙදන ඔයාට එකපාරට පේන්නේ නැත්නම් මම දෙකෙන් බෙදනවා දෙකෙන් බෙදුවොත් 20 10යි මෙතන 36යි. හැබැයි ඔය සරලම ආකාර නෙමෙයි. ඇයි? මේක තවත් බෙදෙනවා මෙන්න 10 දෙකෙන් බෙදුවාම 5යි 36 දෙකෙන් බෙදුවාම 18යි. තවත් බෙදෙනවද? නෑ. එහෙනම් ඕක තමයි උත්තරේ 18න් 5. ඔයා එකපාරම මේක ඔයා දැක්කොත් මේක හරි 4න් දෙකම බෙදෙනවනේ කියලා. එහෙනම් හොඳයි. එතකොට 20 4 ඒවා 5යි. 72 4න් බෙදුව 7ට 1යි. 3ක් විතරයි 32ටයි බලන්න අර උත්තරේම එකපාර ගත්තත් ප්‍රශ්නයක් නෑ. රෝම ඉලක්කම් 3 බිංදුවයි දශම 2 මෙන්න බිංදුවයි දශම 2 හරි බිංදුවයි දශම 1.5 බිංදුවයි දශම 2 බිංදුවයි දශම 4 කොහොම තියෙනවා දශම ආරෝහණ ක්‍රමයට සකස් කර නැවත ලියන්න බලන්න ආරෝහණ ක්‍රමය කියන්නේ පොඩි මේකේ ඉඳන් මම කිව්වා අර ඉලක්කම් ගාන වැඩි අඩු වුණා කියන එක ඔයාට වැඩක් නැහැ ඉස්සල්ලාම් බලන්නේ පූර්ණ සංඛ්‍යාව මෙන්න බිංදුවයි වැඩක් නැහැ. ඒකෙන් තීරණයක් ගන්න බෑ. මයි යනවා පළමු දශම ස්ථානේ හොයාගෙන. මෙයාගේ 2යි, මෙයාගේ 1යි, මෙයාගේ බිංදුවයි, මෙයාගේ 4යි ඔන්න ඔක්කොම ටික බලන්න නම් පොඩිම තියෙන්නේ බිංදුව. එහෙනම් මෙතන තියෙන පොඩිම දශමේ තමයි 0.02. ඊළඟට තියෙනවා පළමු දශම ස්ථානට 1, 0.15 ඊළඟට තියෙනවා 2, 0.2 යන ලොකුම 1 0.4. හොඳට මතක තියාගන්න ඉලක්කම් ගානේ වැඩි අඩු ප්‍රමාණය මේ බලන්නේ අදාළ දශම ස්ථානයේ හැම එකෙම බලන්න ඕනේ. ඒ රෝම ඉලක්කම් 3. රෝම ඉලක්කම් 4
එක්තරා රූපවාහිනී නාලිකාවක් ප්‍රවෘත්ති ප්‍රචාරය ආරම්භ කරන්නේ රාත්‍රී 7:30ටය. මෙය පැය 24 ඔල්ලෝසෙන් අපි දන්නවා. රාත්‍රී කියන්නේ පස්වරු, ඔය කියන්නේ පස්වරු 7:30. හැබැයි මේක නෙමෙයි අහන්නේ. මේක අපි පැය 24න් දෙන්න ඕන. අපි දන්නවා. පස්වරු වෙලාවක් නම් අනිවාර්යෙන් පැය ගානට 12ක් එකතු වෙන්න ඕනේ. 7යි 12යි 19යි. එහෙනම් 19යි 32යි 30. පැය කියලා දැන් දැම්මේ නැතර ලකුණු හම්බෙනවා. ඒ රෝම ඉලක්කම් 5. නෙමෙයි රෝම ඉලක්කම් 4. මෙන්න රෝම ඉලක්කම් 5. දවසක ආරම්භක පැය දවස ආරම්භ වෙන්නේ අර රෑ 12ට කියන එකට. අන්න රෑ 12 ඔයාට පේනවා නම් අර ඩිජිටල් ලොඩ්ඩෝස් වල වැටෙන්නේ කොහොමද කියලා. 0.2යි 32යි 0.2 h දැම්මත් කමන්නේ. පැය කියලා දැම්මත් කමන්නේ. නැතත් කමක් නැහැ. 0.2යි 32 නම් ඕනේ. 0.2 ඕනේ. හරි ඉවරයි. අන්තිම ගාන 35 වෙනි සමචතුරස්‍ර අපි දන්නවා. පළවෙනි එක නම් එක්වරක් එක, දෙවෙනි එක නම් දෙවරක් දෙකයි නම් 35 වෙනි එක නම් 35 ගුණ කිරීම 35. හරි ගුණ කරලා බලන්න වෙනවා මෙන්න 35 මම ගුණ කරනවා 35න්. 5 වරක් 5 25න් 5 දානවා දෙකක් ඉතුරුයි. 5 වරක් 3 15යි 2යි 17යි. 3 වරක් 5 15න් 5 දානවා එකක් ඉතුරුයි. 3 වරක් 3 9යි 1යි 10යි. 5යි 12න් 2 එකක් ඉතුරුයි 2යි. එහෙනම් උත්තරේ එනවා 1225යි. හරි. ඔන්න ප්‍රශ්න 6ම පේපර් එකම සාකච්ඡා කරලා ඉවරයි. මෙහෙමයි. එකක්වත් තිබ්බේ නැහැ එහෙම අමාරුයි කියලා જાතියක්. ඔක්කොම තිබ්බේ කරන්න පුළුවන් ඒවා. බැරි වෙලාවත් ගොඩක් වැරදි අය ඉන්නවා නම් දෙවනි පාර ආයි පාරක් පේපර් එක කරන්න දැන් වීඩියෝ එකක් දැරුවාට පස්සේ ඔක්කොම ටික පුළුවන්. ඒ හින්දා දෙවනි පාර පේපර් එක අනිවාර්යෙන් කරන්න. ඊට පස්සේ දැන් මේ වෙනකොට අපි ප්‍රශ්න පත්‍ර 3ක් ලියලා තියෙනවා. 4 වෙනි ප්‍රශ්න පත්‍රයේ ලබන සතිය දානවා. එතනින් පස්සේ ප්‍රශ්න පත්‍ර ලියන එක නවත්තලා පන්තියේ පාඩම අපි උගන්වන්න ගන්නවා සාමාන්‍ය විදිහට. ඒකත් මේ වගේ වීඩියෝස් වලින් තමයි කරන්නේ. මේ ඒකට මේ පන්තියේ පාඩම් ටික දාපු ටියුට් එක දැන් හදාගෙන යනවා. ඒක ඔයගොල්ලන්ට පන්තියේ ලැබෙන ඉන්ස්පිරේෂන් එකට ඇවිල්ලා ගන්න පුළුවන් විදියක් ගෲප් වලින් දැනුවත් කරන්නම්. ඊට පස්සේ මේ වගේ කරගමු. හේතුව කවදායි පන්ති පටන් ගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. ඒ හින්දා මේ විදියට කළායි පුළුවන් තරම් කරලා ඉවර කරලා තියාගමු. හරි එහෙනම් පේපර් එක බලන්න හරි වැරදි දාගෙන වැරදි ගොඩක් වෙනවා ආයි පාරක් කරන්න. හරි. ආයි බොවන්.